ආයිබෝවන් සියලු දෙනාටම SSI Academy YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. හොඳයි. අපි රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සම්බන්ධව 2026 දී කොහොමද වැඩි වෙන්නේ කියලා කලින් වීඩියෝ එකක් ගෙනාවා. ඒකට හොඳ ප්‍රතිචාරය ලැබුණා. ඒ වගේම ඉල්ලීම් ලැබුණා තව වීඩියෝ කරන්න කියලා. ඒ අනුව අපි අලුතෙන් වීඩියෝ එකක් ගෙනලා තියෙනවා ඔයාලට. හොඳයි. බලමු. ඔයාගේ වැටුප් පරිමාණය අනුව එහෙම ඒ වගේම ඔයා ලබාගෙන තියෙන වැටුප් වර්ධක ප්‍රමාණය අනුව 2026 ජනවාරි වල මූලික වැටුප වැඩි වෙනවා. කලින් වීඩියෝ එකේදී අපි කතා කරේ MN4 grade 3 වල ඉන්න නිලධාරියෙක්ගේ කොහොමද මූලික වැටුප වැඩි වෙන්නේ, ඒ අනුව කොහොමද දල වැටුප වෙන්නේ කියලා. අද සාකච්ඡා කරන්නේ MN4 grade 2 නිලධාරියෙක්ගේ කොහොමද වැටුප වැඩි වෙන්නේ කියලා. 2025 දී අපිට වැඩිවීමට තිබූ මුදලින් 30% වැඩි වුණා. මේවර 35%ක් වැඩිවීමට නියමිතයි. හරි. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. අද කතා කරන්නේ MN4 grade 2 සිටින නිලධාරීන්ගේ ඔවුන් ලබාගෙන තිබෙන වැටුප් වර්ධක ප්‍රමාණය අනුව කොහොමද මූලික වැටුප වැඩි වෙන්නේ කියලා. හොඳයි. අපි බලමු ශ්‍රේණිය 2ට ඇවිත් වැටුප් වර්ධක තාම එකක්වත් උපයාගෙන නොමැති නිලධාරියෙකුගේ කොහොමද මූලික වැටුප වැඩි වෙන්නේ කියලා. හොඳයි. එම නිලධාරියෙක්ගේ මූලික වැටුප මේ වන විට 53045ක් වෙනවා. 2026 ජනවාරි වල මූලික වැටුප වැඩි වෙනවා 4602කින්. හොඳයි. ඒ අනුව 2026 දී ජනවාරි වල මූලික වැටුප බවට පත් වෙන්නේ 57648ක්. ඒ අනුව දල වැටුප දැනටමත් ලබන ජීවනාංක දීමනාව 17800 එකතු විය යුතුයි මේකට. ඒ අනුව දල වැටුප වෙනවා 75448ක්. ඒ MN4 grade 2 යටතේ සිටින නිලධාරියෙකුගේ වැටුප් වර්ධක තාම දෙවෙනි ශ්‍රේණියට ඇවිත් උපයාගෙන නොමැති නිලධාරියෙකුගේ දල වැටුප. හොඳයි. ඒ වගේම අපි බලමු MN4 grade 2 වැටුප් පරිමාණයේ සිටින වැටුප් වර්ධක එකක් උපයාගෙන තියෙනවා දෙවනි ශ්‍රේණියට පැමිණීමෙන් පසු එම නිලධාරියෙක් මේ වන විට මූලික වැටුප විදිහට 53864ක් ලබනවා මූලික වැටුප. ඔහුගේ හෝ ඇයගේ 2026 ජනවාරි වල මූලික වැටුප වැඩිවීම තිබෙන්නේ 4788කින්. හොඳයි. ඒ අනුව 2026 දී මූලික වැටුප බවට පත් වෙනවා 58652ක්. දැනටමත් ලබන ජීවනාංක දීමනාව එකතු වූ පසු දල වැටුප විදිහට 76452ක් ලබනවා. හොඳයි. අපි ඊළඟට බලමු MN4 grade 2 යටතේ සිටින වැටුප් වර්ධක දෙකක් උපයාගෙන තියෙන නිලධාරියෙක්. ඒ කියන්නේ දෙවනි ශ්‍රේණියට පැමිණීමෙන් පසු වැටුප් වර්ධක දෙකක් උපයාගෙන තියෙන නිලධාරියෙක් තමයි මෙතනදී සලකා බලන්නේ. ඔව්. එතනදී දැන් ලබන මූලික වැටුප වෙනවා 54683ක්. 2026 ජනවාරි වල මූලික වැටුප වැඩිවීම 4973යි. 2026 මූලික වැටුප බවට පත් වෙනවා ඒ අනුව 59657ක්. දල වැටුප වෙනවා 77457ක්. හොඳයි. ඊළඟට අපි බලමු වැටුප් වර්ධක 3ක් උපයාගෙන තියෙන නිලධාරියෙක්ගේ කොහොමද මූලික වැටුප වැඩි වෙන්නේ කියලා. දැනට ලබනවා 55502ක්.
මූලික වැටුප. 2026 දී මූලික වැටුප වැඩි වෙනවා 5159කින්. ඒ අනුව 2026 ජනවාරි වල මූලික වැටුප වෙනවා 60661ක්. 60661ක්. දල වැටුප වෙනවා 78461ක්. හොඳයි, පැහැදිලි කියලා මම හිතනවා. අපි බලමු MN4 grade 2 වලට පැමිණීමෙන් පසු වැටුප් වර්ධක 4ක් උපයාගෙන තියෙන නිලධාරියෙකුගේ කොහොමද වැටුප වැඩි වෙන්නේ කියලා. ඔබ දැන් ලබන මූලික වැටුප වෙනවා 56321ක්. 2026 ජනවාරි වල වැටුප් වැඩිවීමට අනුව 5344ක් මූලික වැටුප වැඩි වෙනවා. ඒ අනුව මූලික වැටුප 61666ක් වෙනවා. ජීවනාංක දීමනාව එකතු වූ පසු දල වැටුප වෙනවා 79466ක්. හොඳයි. ඒ වගේම වැටුප් වර්ධක 5ක් උපයාගෙන තියෙන දෙවැනි ශ්‍රේණියේ සිටින නිලධාරියෙකුගේ මූලික වැටුප 57140යි. වැටුප් වැඩිවීමට අනුව ජනවාරි වල වැඩි වෙනවා 5530ක්. 5530කින් වැඩි වෙනවා මූලික වැටුප. ඒ අනුව ජනවාරි වල මූලික වැටුප 62670ක් වෙනවා. දල වැටුප හදන්න අපිට ජීවනාංක දීමනාවත් එකතු කළ යුතුයි. ඒ අනුව 80470ක දල වැටුපක් ලබනවා දෙවැනි ශ්‍රේණියේ සිටින වැටුප් වර්ධක 5ක් උපයාගෙන තියෙන නිලධාරියෙක්. හොඳයි. වැටුප් වර්ධක 6ක් උපයාගෙන තියෙන දෙවැනි ශ්‍රේණියේ සිටින MN4 වැටුප් පරිමාණයේ වැටුප් ලබන නිලධාරියෙක් මේ වන විට මූලික වැටුප විදිහට 57959ක් ලබනවා. 2026 දී ජනවාරි වල වැටුප් වැඩි වෙනවා 5715කින්. ඒ අනුව 2026 දී මූලික වැටුප බවට පත් වෙනවා 63657ක්. එම නිලධාරියාගේ දල වැටුප 81475ක් බවට පත් වෙනවා. වැටුප් වර්ධක 7ක් උපයාගෙන තියෙන නිලධාරියෙක් මේ වන විට මූලික වැටුප විදිහට 58778ක් ලබනවා. 2026 ජනවාරි වල මූලික වැටුප් වැඩිවීම 5901යි. හොඳයි. ඒ අනුව 2026 ජනවාරි වල මූලික වැටුප බවට පත් වෙනවා 64679ක්. ජීවනාංක දීමනාව එකතු වූ පසු දල වැටුප 82479ක් බවට පත් වෙනවා. මේ වැටුප් වර්ධක 7ක් උපයාගෙන තියෙන දෙවන ශ්‍රේණියට ඒමෙන් පසු වැටුප් වර්ධක 7ක් උපයාගෙන තියෙන MN4 වැටුප් පරිමාණයේ වැටුප් ලබන නිලධාරියෙකුගේ වැටුප තමයි අපි බැලුවේ. හොඳයි. ඒ වගේම වැටුප් වර්ධක 8ක් උපයාගෙන තියෙන නිලධාරියෙක් සලකා බැලුවොත් ඔහුගේ හෝ ඇයගේ දැන් ලබන මූලික වැටුප 59597ක් වෙනවා. 2026 ජනවාරි වල මූලික වැටුප් වැඩිවීම 6086යි. ඒ අනුව මූලික වැටුප ජනවාරි වල 65684ක් වෙනවා. ජීවනාංක දීමනාව එකතු පසු දල වැටුප වෙනවා 83484ක්. හොඳයි, පැහැදිලි නේද? මේ වගේම වැටුප් වර්ධක 9ක් උපයාගෙන තියෙන නිලධාරියෙක් බලමු දෙවන ශ්‍රේණියේ. දැන් ලබනවා මූලික වැටුප විදිහට 60416ක්. 2026 දී මූලික වැටුප වැඩි වෙනවා 6272කින්. ඒ අනුව 2026 දී ජනවාරි වල මූලික වැටුප ඔයාගේ 66688ක් වෙනවා. ජීවනාංක දීමනාව එකතු විය යුතුයි 17800. ඒ අනුව දල වැටුප 84488ක් බවට පත් වෙනවා. හොඳයි. ඒ වගේම අපි වැටුප් වර්ධක 10ක් උපයාගෙන තියෙන දෙවන ශ්‍රේණියේ නිලධාරියෙක් සලකා බලමු. MN4 එහෙම නැත්නම් MN4 වැටුප් පරිමාණයේ සිටින නිලධාරියෙක්. ඔයාගේ මූලික වැටුප මේ වන විට තියෙන්නේ 61235ක්. 2026 දී ඔයාගේ වැටුප් වැඩිවීම 6457ක් වෙනවා.
ඒ අනුව 2026 මූලික වැටුප වෙනවා 67693ක්. ජීවනාංක දීමනාව සහිතව දල වැටුප විදිහට 85493ක් ලැබීමට නියමිතයි. ඒ වගේම වැටුප් වර්ධක 11ක් ලබන නිලධාරියෙක් උපයාගෙන තියෙන නිලධාරියෙක් බලමු. දැන් මේ වන විට ලබනවා 62054ක මූලික වැටුපක්. 2026 ජනවාරි වල වැටුප් වැඩිවීමට නියමිතයි 6643කි. ඒ අනුව ඒ වන විට 2026 ජනවාරි වන විට මූලික වැටුප වෙනවා 68697ක්. මේකට ජීවනාංක දීමනාව දැනටමත් ලබන 17800 එකතු විය යුතුයි. ඒ අනුව දල වැටුප විදිහට වැටුප් වර්ධක 11ක් උපයාගත් දෙවන ශ්‍රේණිය නිලධාරියෙක් 86497ක් ලබනවා. මේ MN4 grade 2 යටතේ සිටින නිලධාරියෙක් grade 2 ශ්‍රේණිය දෙකට පැමිණීමෙන් පසු වැටුප් වර්ධක 11ක් උපයාගෙන තියෙන නිලධාරියෙක්ගේ වැටුප හැදෙන හැටි තමයි අපි බැලුවේ. ඒ අනුව වැටුප් වර්ධක 12ක් උපයාගෙන තියෙන නිලධාරියෙක් සලකා බලමු. මේ වන විට මූලික වැටුප වෙනවා එම නිලධාරියෙකුගේ 62873ක්. මූලික වැටුප් වැඩිවීමට අනුව 2026 ජනවාරි වල වැඩි වෙන්නේ 6820කින්. ඒ අනුව ජනවාරි වල මූලික වැටුප වෙනවා 69702ක්. ජීවනාංක දීමනාව සහිතව දල වැටුප වෙනවා 87502ක්. හොඳයි. ඊළඟට අපි බලමු වැටුප් වර්ධක 13ක් උපයාගෙන තියෙන දෙවන ශ්‍රේණිය නිලධාරියෙක් 63692ක මූලික වැටුපක් මේ වන විටත් ලබනවා. 2026 ජනවාරි වල මූලික වැටුප් වැඩිවීම 7014ක් වෙනවා. වැටුප් වර්ධක 13ක් උපයාගෙන තියෙන දෙවන ශ්‍රේණිය නිලධාරියෙක් MN4. ඒ අනුව ජනවාරි වල මූලික වැටුප 70706ක් වෙනවා. ජීවනාංක දීමනාව සහිතව දල වැටුප වෙනවා 88506ක්. හොඳයි. ඒ වගේම අපි බලමු වැටුප් වර්ධක 14ක් උපයාගෙන තියෙන නිලධාරියෙක් මේ වන විටත් මූලික වැටුප වෙනවා 64511ක්. 2026 ජනවාරි වල මූලික වැටුප් වැඩිවීමට අනුව රුපියල් 7199කින් මූලික වැටුප වැඩි වෙනවා. ඒ අනුව 2026 ජනවාරි වල මූලික වැටුප වෙනවා 71711ක්. 71711ට 17800 එකතු විය යුතුයි ජීවනාංක දීමනාව. ඒ අනුව 89511ක දල වැටුපක් ලබනවා. අපි අවසාන වශයෙන් වැටුප් වර්ධක 15ක් උපයාගෙන තියෙන නිලධාරියෙක් සලකා බලමු. MN4 වැටුප් පරිමාණයේ දෙවනි ශ්‍රේණියට පැමිණීමෙන් පසු වැටුප් වර්ධක 15ක් ලබා තියෙනවා නම් එම නිලධාරියෙක් මේ වන විටත් ලබනවා 65330ක මූලික වැටුපක්. 2026 මූලික වැටුප් වැඩිවීම තියෙන්නේ රුපියල් 7385ක්. ඒ අනුව මූලික වැටුප 2026 ජනවාරි වල 72715ක් වෙනවා. මේකට ජීවනාංක දීමනාව එකතු විය යුතුයි 17800. ඒ අනුව දල වැටුප 90515ක් ලබනවා. දෙවන ශ්‍රේණියට පැමිණීමෙන් පසු වැටුප් වර්ධක 15ක් උපයාගෙන තියෙන යම් නිලධාරියෙක් ඉන්නවා නම්. හොඳයි. මං හිතනවා පැහැදිලි කියලා මේ වැටුප කොහොමද හැදුනේ කියන එක. හොඳයි. අපි SSY Academy YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මීළඟ වීඩියෝ එකේ විදිහට MN2 grade 3 යටතේ සිටින නිලධාරීන්ගේ කොහොමද වැටුප් වැඩිවීම වෙන්නේ කියන එක මම
වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. සියලු දෙනාටම ස්තුතියි.